116ක කැපිටල් ගේන් එක. ආයිබෝන් මම ඉස්සර මුක් වෙල්ල අද අප්‍රේල් 1 වෙනිදා අදත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ වගේ මාකට් එකක ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරගන්න විදිය. ඒකට මම තෝරගත්ත EML Consultants PLC මේ මාක් කරලා තියෙන levels Fibonacci retracement වලට අනුව හොඳම reversal levels තමයි මාක් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී කියන්නේ මේ මාකට් එක හොඳට මේ levels වල support වෙනවා කියලා. ඉතින් මේක support zone එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පේනවා මෙතන strong bearish candlestick එකක් හැදිලා තිනවා මේ level එක reject කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒත් එක්කම strong bullish candlestick එකක් හැදිලා තිනවා. ඒ bullish candlestick එක මේ strong bearish candlestick එකේ 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ body එකෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා candlestick pattern එකක්. මේක trend reversal candlestick pattern එකක්. හරිද? ඒ විතරක් නෙමෙයි මේ level එක කීප වතාවක් reject කරලා තියෙනවා මේ පළවෙනි වතාව මෙතන රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනත් නැවත වතාවක් මේ ලෙවල් එක රිජෙක්ට් කරලා තියෙනවා. නැවත වතාවක් මේ අවස්ථාවේදීත් මේ ලෙවල් එක රිජෙක්ට් කරලා තියෙනවා. ඉතින් මම මෙන්න මෙතනින් තමයි ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙතනින් රිවර්ස් වෙලා අප් වෙයි කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා. ඒ වගේම මගේ ප්‍රෙඩික්ෂන් එක 100%ක් මෙතනින් සාර්ථක වෙලා තියෙනවා. මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙතනින් රිවර්ස් වෙලා අප් වෙලා තියෙනවා. ඊටමත් වේගෙන් අප් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මගේ ප්‍රෙඩික්ටඩ් එක්සිට් පොයින්ට් එක උනේ රුපියල් 10. ඉතින් ඕගොල්ලන්ට පේනවා දවස් දෙකක් ඇතුළත රුපියල් 10ට මාකට් එක අප් වෙලා තිනවා. මෙතනින් ඔයගොල්ලෝ එන්ටර් වුණා නම් රුපියල් 8.60න් එන්ටර් වුණා නම් රුපියල් 10න් එක්සිට් වෙන්න පුළුවන්. ඒක ෂෝට් ටර්ම් එක්සිට් පොයින්ට් එකක්. ඉතින් ඒ කියන්නේ රුපියල් 1.40ක කැපිටල් ගේන් එකක් ඔයගොල්ලෝ දැන්ටමත් ලබාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් රුපියල් 1.40 කියන ඉතමත් පොඩි ගාණක් කියලා. නමුත් මේක පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් මේ එන්ටර් වෙන ෂෙයා ප්‍රයිස් එකට අනුව 116ක කැපිටල් ගේන් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලක්ෂ 10ක් මේ වෙලාවේ ඉන්වෙස්ට් කරා නම් රුපියල් 1,60,000ක් දවස් දෙකක් ඇතුළත කැපිටල් ගේන් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් තාමත් හොඳ සාර්ථක ප්‍රෙඩික්ෂන් එකක් මේක. ඉතින් මම මේ ප්‍රෙඩික්ෂන් එක මේ ටෙක්නිකල් ඇනලිසිස් එක ලබා දුන්න විදිය මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ Patreon account එකෙන්. මේ තියෙන EML N එක මාර්තු 24 වෙනිදා මම ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ. මේ තියෙන සම්පූර්ණ ටෙක්නිකල් ඇනලිසිස් එක. මෙතන මම මෙන්ෂන් කරනවා 8.73 කියන හොඳම රිවර්සල් ලෙවල් එකක් කියලා. ඒ කියන්නේ මේ රතු පාටින් මාක් කරලා තියෙන ලෙවල් එක. ඒක තමයි Fibonacci retracement වල අනුව හොඳම reversal point එක. ඉතින් මාකට් එක support වෙනවා කියලා අපි predict කරනවා. ඒ වගේම මෙතන පෙන්නනවා short term exit point එක රුපියල් 10 තමයි short term exit point එක වෙන්නේ. ඉතින් ඒක දැන්ටමත් reach වෙලා තියෙන්නේ. ඉතින් මම prediction එක ලබා දෙන වෙලාවේදී මම ගන්න මේ screenshot එකක් තමයි මේ මාකට් එකේ පෙන්නන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා මෙතන 8.73 level එක mark කරලා තියෙනවා. ඒ වගේම reject වෙච්ච candle එක තමයි මේ තියෙන්නේ. මේ reject කරපු candle එක. ඉතින් මම මෙතනින් තමයි ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ. මේ ඩවුන් වෙන මාකට් එක මෙතන රිවර්ස් වෙලා අප් වෙලා රුපියල් 10 වෙනකන් අනිවාර්යෙන් මාකට් එක ගමන් කරයි කියලා මෙතන ප්‍රෙඩික්ෂන් එකක් තමයි ලබා දෙන්නේ. ඔන්න රිසල්ට් එක. ඉතින් ඒක ඒ විදිහටම 100%ක් සාර්ථක වෙලා තිනවා. ඉතින් මේ වගේම ඔයගලන්ටත් මගේ Patreon එකේ paid member කෙනෙක් විදිහට රෙජිස්ටර් වුණොත් මම මේ වගේ daily කරන predictions ඔයගලන්ට දිගටම බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ technical analysis, fundamental analysis, ඒ වගේම dividend predictions, chart patterns, මේ වගේ candlestick patterns සියලුම valuable contents ඔයගලන්ට available බලා ගන්න පුළුවන්. ඉතින් මගේ Patreon account එකේ link එක පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විදිහට දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහලා ඔයගලන්ට පුළුවන් කැමති member කෙනෙක් විදිහට register වෙන්න. ඔයගොල්ලෝ pro member කෙනෙක් හරි VIP member කෙනෙක් විදිහට register වුණොත් මේ වගේ මම daily කරන prediction එක ඔයගලන්ට trade කරන්න පුළුවන්. trade කරලා මේ වගේ මම predict කරන short term exit points වලින් exit වෙලා හොඳ ලාභයක් මේ වගේ හොඳ capital gain එකක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Thank you.